Welcome to the sea, my friends. Woohoo! Adi, go adi. Yeah, bye Marka. අපි ඉතින් ආව පොඩ්ඩක් මේ ජටිය ළඟට මාළු කනවද මාළු මට චූටි සෙට් එකක් ගොඩක් ඉන්නවා බං macam Mahmud macam tower එකක් හරි මොකක් හරි තියෙනවා සෙල් ටවර් එකක් වගේ ගහලා තියෙනවා අයිලන්ඩ් එකක වගේ මූදදී මෙතන වචන් චෙක් පොයින්ට් එකක් එනවා මචං ඔයාලට පේනවා නම් මූද පැත්තේ මේකේ පාලමක් ගහලා තියෙන්නේ අපිට සමාජයට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ පුළුවන් වුණොත් ගිහිල්ලා පෙන්නන්නම් මූද උඩින් පාලමක් ගහලා තියෙන්නේ මේ පැත්තේ තියෙනවා රිග් වල ලොකේෂන් ගහලා ඉතින් මචං මූදට යන්නයි හදන්නේ නැවුදක තුනකුත් තියෙනවා ඇවිල්ලා
නම් පාලම උඩ නැග්ගා. පාලම දිගේ යන්න තියෙන්නේ. රටාවයි කිව්වා සෞදියට. නිල් පාට පේන වීඩියෝ එකක් කරනවද මන් තමයි. ඉතින් අපි වතුර එකක් අරගෙන යන්නේ. අපි තුන් දෙනෙක් යනවා. පළවෙනි පාරට තමයි මේ වගේ හයි සිකියුරිටි එකකට මං යන්නේ. කියන්නේ මුහුණ මැද තියෙන තරකට යන්නේ. පළවෙනි පාර ගොඩෙම තියෙන වන්නම් ගිහින් තියෙනවා. වෙනවා අරක්කෝ ID කියලා ID එකක් ගෙන ID එක පෙන්නලා ඔටෝමැටික් සිස්ටම් එකක් තියෙන්නේ. කැම් එකක් තියෙනවා. කැම් එකට ID එක පෙන්නලා ඉවරලා පාස්වර්ඩ් එකක් තියෙනවා. පාස්වර්ඩ් එක ගන්න ඕනේ. අපිට පාස්වර්ඩ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ගේට් එක ඕපන් වෙන්නේ. තියෙනවා මචං ටක් බෝට් වගේ දෙකක්. අර මේ ඔයිල් රිග් මේ තියෙනවා මචං මේ පත්තල වගේ උඩ ගහලා තියෙන්නේ ඔයිල් ප්ලැට්ෆෝම්. මොකද උඩ තියෙන්නේ එහෙම තියෙන්නේ. ඉතින් මේ වැදගෙන යන්නේ මේ ටක් බෝට් වලින් තමයි. එක තැනක වැඩේ වුණාම තව තැනකට ඇදගෙන යන්නේ. මේ වගේ ටක් බෝට් වලින් තමයි ඇදගෙන යන්නේ. ඒක ඇවිල්ලා මේ පාවෙන ලොකු ටැංකිය හතරක් තියෙනවා. නයිට්‍රජන් දුකේ ටැංකිය හතරක්. මේ ටැංකිය හතර උඩ තමයි ලොකු සිලින්ඩර් වගේ හතරක් කෙලින් අතර තියෙන උඩ ඉඳන් පල්ලෙහාට. ඒ හතර උඩ තමයි ප්ලැට්ෆෝම් එක තියෙන්නේ. ඉස්සරහා තියෙනවා මේ ප්ලැට්ෆෝම් එක මම පෙන්නන්න. ඔය පෙන්න තියෙන්නේ ඒක. මේකේ මුහුද යටට තියෙනවා කණු හතරක්. සිලින්ඩර් හතරක්. ඒකේ තමයි නයිට්‍රජන් පුරලා දෙන්නේ. ඒකෙන් තමයි මුළු ප්ලැට්ෆෝම් එක මුඩ පාවෙන්නේ. ඊට පස්සේ පොළොව උඩ ඉඳන් වතුර උඩ ඉඳන් ඩ්‍රිල් කරනකොට මුහුද යට තියෙනවානේ පොළොව. මුහුද යට පොළොව තියෙන තැන හයි කරලා තියෙනවා ප්ලැට්ෆෝම් එක හතර පැත්තට චේන් දාලා. එතන ඉඳන් තමයි පොළොව යට රාවිදගෙන ගිහලා රෝඩ් වල ඇක්සස් කරන්න මුහුද තියෙන ඒවා. ටක් බෝට් තුනක් තියෙනවා. ජීවිතේ පළවෙනි වතාවට තමයි මුහුදක් උඩින් ගහලා තියෙන පාලක මෙච්චර දුරක් යන්නේ කිලෝමීටර් කීයක්ද මන්ද අන්තිමටම තියෙන වෙල්ලෙක් වර්කේ රෝලෙම තියෙන්නේ ඒකද කොහෙද ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම පාලමක් උඩින් යන්නේ වාහනයක් යන්නෙත් මෙච්චර දුරකට පළවෙනි වතාවට මාර සිද්ධි ලංකාවේ වෙන්නේ විතුරොත් මට දැන් ආදු දෙන්නේ මං කිරි කොස්පත් කාලා ඉන්නේ අයියෝ නානේ මේ තියෙන මචං මම ඔය කියපු මොකක්ද ඒකට කියන්නේ රිග් ප්ලැට්ෆෝම් එක ඔය වගේ ප්ලැට්ෆෝම් වගේක් ගත්තා මචං ඊලන් මස්ක් කියන එක ඉන්නේ ලෝකෙ කොල්ල බිලියන පතියද කෝටිපතියද ඉන්නේ මිනිහාගේ තියෙනවා SpaceX කියලා සමාගමක් මිනිහා කරන වැඩේ රොකට් පානවා මචං මූණ මැද්ද ඔය වගේ ගහලා තියෙන බත්තරක් කියන්නේ ඒක රොබෝ කෙනෙක් පාලනය කරන්නේ යන්න ඕන ලොකේෂන් එකට යනවා ලොකේෂන් එක දුන්නාම ඊට පස්සේ එතෙන්ට උඩින් යන රොකට් එකේ පල්ලෙහා කෑල්ලේ වල බානකොට අර ප්ලැට්ෆෝම් එක උඩ බානවා ඊට පස්සේ ආපහු ඒක අරගෙන එනවා වර්ටිකල් බානවා මචං ඒ වගේ වැඩේ දිගටම කරගෙන යන්න මේ වගේ තුනක් ගත්තා උන් කරපු වැඩේ මේ වගේ ප්ලැට්ෆෝම් තුනක් ගත්තා අරගෙන ඒක ස්ක්‍රැප් උඩින් කපලා අයින් කරන්න ඕන ටික කපලා ඉවරලා මිනිහා එක තමයි හදාගෙන යනවා ඊට පස්සේ මුහුද මැද්දේ බානකොට ස්ටාර්ෂිප් එකේ හරි ෆැල්කන් 9 වල හරි බූස්ටර් කොටස කියන්නේ යට කෑල්ල බූස්ටර් කොටස වර්ටිකල් ලෑන්ඩ් කරන්න පුළුවන් මුහුද මැද්දේ මේ වගේ බත්තලක් ගිහිල්ලා ලොකේෂන් එකේ නැවතලා එනකොට මේකේ ලෑන්ඩින් පෑඩ් එකේ එක් සකුර ගහලා තියෙනවා රොකට් එකේ අතුරු ගන්න වහවල් දර ලොකේෂන් එක කියලා ඊට පස්සේ එතෙන්ට බානවා මේවා
තමයි මොකද කියන්නේ වෝටර් ප්ලැට්ෆෝම් කියන්නේ ඕවට. ඩීප් වෝටර් හොරයිසන් කියලා ෆිල්ම් එකක් තියෙනවා 2000 කීයද මන් දාපු. ඒකේ වෙන්නේ ඔය වගේ ෆ්ලොරිඩා වල මුහුද මැද්දේ මේ වගේ ගහලා තියෙනවා පාලමක් යන්න. ගියපුවාම මේ වගේ ඔය රිග් තමයි ඇක්සස් කරන්න තියෙන්නේ. ඒ වගේ ගහලා තියෙන රිග් එකක ඩ්‍රිලින් කරද්දී ප්‍රෙෂර් එක වැඩි දී ලෙවල් එක ඩ්‍රිලින් කරලා අරක පුපුරගෙන එනවා කඩාගෙන ගිනි ගන්නවා ඉන්නුම් ගොඩක් මැරෙනවා ටික දෙනෙක් බේරෙනවා. ඇත්තටම වෙච්ච සිද්ධියක් ෆිල්ම් එකකට ගහලා තියෙනවා. ඉතින් මේ ඔයිල් රිග් වල තියෙන කොච්චර වැඩ කරනකොට කොච්චර දරුණුද කියලා මේකෙන් බලා ගන්න පුළුවන්. ඩීප් වෝටර් හොරයිසන් ෆිල්ම් එකේ නම ඩීප් වෝටර් හොරයිසන්. මර තියෙන මේ වගේ මුහුද මැද්ද ගහලා තියෙන ප්ලැට්ෆෝම් එකක් තමයි රතු පාට එකක් පේන්නේ ඒක. පිටිපස්සේ අප්පාර දැන් නම් ඇවිල්ලා ඔන්න ගොඩබිම ඉන්නේ. ගොඩබිම කියන්නේ මේ මුහුදේ මේගොල්ලෝ ගල් දාලා පුරවලා පාර හදලා තියෙනවා දැන්. කලින් ආවේ අර පාලමේ. දැන් අර වරායවල් පුරවලා හදන්නේ මේ වගේ හදලා තියෙනවා. මේව තමයි මචං offshore rigging platform කියන්නේ. offshore rigging platform කියන්නේ ඕවට. ඔය කණු හතරක් තියෙනවනේ. ඒ කණු හතරෙන් තමයි උඩ පල්ලෙහා කරලා ඉවරලා අර මේ නයිට්‍රජන් ටැංකිය බැලන්ස් කරන්නේ. පැත්තකට අර වෙනවා මාර්ලාට මූදේ කුණාට වෙනකොට. ලංකාවේ බේරය වගේද බලපංකො වතුරේ තියෙන ලස්සන. දූපත් 25ක් තියෙනවා මචං. පොඩියට ගහලා දූපත් 25ක් තියෙනවා. මේ පහ එහාතකින් දූපත් ටිකට යන මාර්ගය මේ තියෙන දූපත් කියන පොඩියට සාමාන්‍ය විද්‍යාත්මක ප්ලැට්ෆෝම් එකක් ගාලා වැඩ කරන්න පුළුවන් විදියට තමයි දූපත් දාලා තියෙන්නේ. මේ තියෙන 8 වෙනි දූපත කියන එක මේක ඇවිල්ලා අපේ ගොඩබිම රිග්ගයක් තියෙනවා වගේ වැඩ ටික කරගන්න පුළුවන් විදියට ඉඩ තියෙන ගානට තමයි පුරවලා හදලා තියෙන්නේ. අපි යන්න ඕනේ 25ටද කොහෙද අන්තිම ගුවා තියෙන්නේ. අර මැද්දේ වෙන ඩොට් එකක් වගේ එකත් ඔය වගේ මේ offshore ගා platform මැද්දේ දෙකක් තියෙනවා ඉස්සරහට දෙක තුනක් තියෙනවා.
දියවැල් කියනනේ හුලම් පාරක් උඩින් යන එකක්ද දියවැලක්ද මන් දන්නේ නිකන් දිලිසිලා වගේ පේනවා. කවදාද ලංකාවේ ඉඳලා ඉන්දියාවට පාලමක් ගියවනම් මේ වගේ තමයි යන්න තියෙන්නේ. කට්ටිය යයි නේද වන්දනාවේ හො ගාලා. දමදිව වන්දනාවේ අවුරුදු ගාණක් යන්න දිනේ බම් මේ ගොඩ කරන්න බලපන් මේ කළු ගල් ගෑනලා දාලා ලෝඩ් කරලා තියෙන්නේ. කළු ගල් ගුවට අර මෙහෙ තියෙන ගල් ලංකාවේ කළු ගල් තියෙන්නේ. මේ ටිකක් ඔය මැටි වල පාට වෙච්ච ගල් එක. මොකද යන්නේ නැවතනපති මුං ඒවා ඉතින් ගොඩ විම තියෙන තැන් වලින් ගෙනල්ලා මෙහෙට ආල්ලා පුරවලා මේ හදලා තියෙන්නේ. පස්සේනේ පාලම මේ වගේ පාලම් කෑලි ගහලා තියෙනවා. ඒකෙන් තමයි වතුර යා මෙහා වෙන්නේ. ප්‍රොජෙක්ට් එකක් නේද? එතන මොකක් හරි වැඩක් වෙනවා. විදුලිය ඉවරුනාට පස්සේ වැහලා මම පයිප් ලයින් ටික හයි කරනවා හරි. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. ලොකු ටවර් එකක් නැහැ රේලින් කරනවා වගේ ටවර් එකක් පේන්නේ නැහැ. ඔන්න දැන් මචං පොඩ්ඩක් අමුතු විශේෂ දෙයක් තියෙනවා මේ තියෙන සෙල් ටවර් එක මූද මැද්ද ගාලා තියෙන සෙල් ටවර් එක තමයි අර ගින්දර දානවා පේනවනම් ඒ ප්ලාන්ට් එකේ හරිය තිබ්බ ටවර් එකක්. ආයේ මෙතන මූද මැද්ද ගාලා තියෙන ටවර් එකක්. දූපත් ටික සෙට් එක මැද්දට එන්න වගේ දැන් දූපත් 10 11 12 වගේ පහු කරන්නේ 25ක් තියෙනවා යන්න කරවලට. මේව තමයි මේ සෙල් ටවර් එක ගහලා තියෙන්නේ. ඒක ඇවිල්ලා පර්මනන්ට් එකක් නෙවෙයි මොබයිල් එකක් ගහලා තියෙන්නේ. ප්ලැට්ෆෝම් එකක් තියලා තියෙනවා ජෙනරේටර් එකකුයි. වටේට කේබල් ටිකක් ඇදලා හයි කරලා දෙන්නේ. වෙන තැනකට ගෙනියන්න ඕන නම් ගෙනියන්න පුළුවන් විදියට. ඩීසල් ජෙනරේටර් එකයි ඩීසල් ටැංකියයි ප්ලැට්ෆෝම් එක පිටින් ගියාලා කෑල් ටික තියලා හයි කරලා තියෙනවා. ඔව් සෙල් ටවර් ට්‍රේලර් එකකින් අරගෙන යන්න පුළුවන් ගලවන්න. පාලම් අංක 7 යන්නේ. දාතරනේ දූපතමේදී අර පේනවා දුසර කණු දෙයක් වාගේ තියෙනවා. ඒත් ඇවිල්ලා ඔෆ්ෂෝර් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා.
අපේ තව උන් දෙන්නේ කා පේන්නවත් නෑනේ. මාත් 40ට විතර යන්නේ උත් 30ට 25ට විතර එනවද මන්ද මේකේ ස්පීඩ් එක 50යි ගාලා නම් දෙන්නේ. අන්න තියෙනවා කෙරෝලේ කණුවක් මචං. ඔන්න දැන් පේනවා රිග් එකක්. අන්තිමටම ගහලා තියෙන රිග් එකක් තියෙනවා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉන්නේ. ඊයේ රෑ ඉඳන් හොයන ලොකේෂන් එක බං කාගෙලකවත් දැහැ කිපක්කෝ. අන්තිමට බලනකොට ප්ලාන්ට් එක දුන්නා මෙතන ළඟ ප්ලාන්ට් එකට එනකන් ඩිස්පැචර් එකකින්. ඊට පස්සේ ප්ලාන්ට් එක ළඟට ඇවිල්ලා බලනකොට තමයි කියන්නේ කෙරෝලෙම තියෙන එකක්. ඒකට වෙනම ඇක්සස් ගන්න ඕනේ යන්න කියලා. පස්තින් තියෙන ID දාලා ඒගොල්ලොන්ගෙන් අප්‍රූවල් එනකන් ඉඳලා අප්‍රූවල් අරගෙන යනවා ඉතින්. මේ තියෙන්නේ තව ඒ වගේ සෙල් ටවර් එකක්. මොබයිල් ටවර් එකක්. ගලවල අරගෙන යන්න පුළුවන් විදිහට ආයි කරපේක. මේ හරියට නම් ඕෆ් ෂෝර් ප්ලැට්ෆෝම් ගොඩක් පේන්න තියෙනවා. විදනීවා දිනවා විදල ඉවර වෙච්ච ඒවා දිනවා කණුඩ ගහපුවා. මේක නම් හැබැයි පර්මනන්ට් ආයි කරලා. ඔව්. 10 වෙනි 15 මේ පැත්තේ යනවා මචං ගෑස් ලයින් දෙක. මේ පැත්තේ යන්නේ පවර් ලයින්. ගිලිච්ච කෑල්ලක්. බත්තලක් පායක. ආලක් ගාවට මොනකට කාලා හිල්ලලා වතුර පිරෙන්න කියලා. අපේ උන් දෙන්නේ නැහැ. එකෙන් දැන් ළඟට ඇවිල්ලා එනවා. මේ තියෙන රෝෆ් ෂෝර් ප්ලැට්ෆෝම් එක ළඟට පේන්න උත්තර තමයි. තාම පොඩ්ඩක් ඉස්සරහට පේන්නේ මං. මේක තියෙනවා මචං අර කැරකෙන ඇන්ටනාවක් ගහලා RADAR කියන්නේ අපේ අර පිටුරු තලාවක තියෙන්නේ ඒවා එකක් තියෙනවා.
21 25 දැන් නම් දූපත් ඉවරයි එන්නේ මේ 21 නේ අයිලන්ඩ් එක. අර තියෙන 25 ඒක තමයි රික් එකේ කනුව තියෙන්නේ. ඉතින් අර ඔෆ්ෂෝර් ප්ලැට්ෆෝම් එක මට ඒ වුණාට අර පැත්තෙත් තව පේනවා මචං. ඒ පැත්තේ වෙනම ගොඩබිමක් වාගේ තියෙනවද ජුබෙල් පැත්තට වෙන්න වාගේ. තව මොකද්ද තියෙනවා මේ හරි අලුතෙන් සිටි එකක් ගහනවා ටිකක් ලොකු එකක්. මතක නැහැ ඒකේ. ලංකාවේ කොල්ලෙකුත් එතන ගිහිල්ලා මොබයිල් ට්‍රේන් එක වැඩ කරනවා. තියෙන්නේ අපි ආවේ ඔන්න ඕකට. මේ තියෙන කණුව හොයාගෙන තමයි අපි ආවේ. අර පේනවනේ අර ගමුද මැද්ද උස්සලා කාලා තියෙන්නේ. මෙතන තියෙනවා මචං බඩු ගෙන ආපු වාගේ නැව්වා ගියා. දෙකක් යනවා මචං. මේ හරට සද්ද ඇහෙනවා නිකන් ගානවා වගේ සද්දයක් ඇහෙනවා. ඒක විතරයි ලොකු මැෂින් එකකට මේ හරි පේන්න දුවන්නේ. මෙතන දෙකක් තියෙනවා මචං. දෙක තුන හතරක් තියෙනවා. ඒව නම් නිකන් නවත්තලා වාගේ තියෙන්නේ. ඉතින් සන්සෙට් එක පේන්නේ ඔහොම තමයි. රස්සල් කයිර්ද මොකද්ද කියලා මෙන්න මේ එහා පැත්තේ මචං ඔය ලොකුවට පේන්නේ බිල්ඩින් වගේ පේන්නේ. එතන මචං ගානවා සිටි එකක්. ලංකාවේ කොල්ලෙකුත් ඉන්නවා ඕකේ. බූම් ට්‍රක් එකක් කිලෝන කොල්ලෙක් ඇවිල්ලා වැඩ කරනවා ඔන්න ඔය සෙට් එකේ. ඒක ඇවිල්ලා අබුහද්‍රියා වලට පොඩ්ඩක් උඩින් තියෙන. අපි ඒක වහු කරලා ඊට පොඩ්ඩක් උඩට ඇවිල්ලා මොනිෆා වල මේ ඉන්නේ. ඉතින් අර මං කියපු ඔෆ්ෂෝර් ප්ලැට්ෆෝම් එක. එයාලා මුහුදට පාවෙලා තමයි තියෙන්නේ. අර තියෙන ටවර් වලින් තමයි පොළොවට ජැක් කරගෙන යන්නේ.
අපි ඉතින් ආව පොඩ්ඩක් මේ ජටිය ළඟට මාළු කනවද මාළු මට චූටි සෙට් එකක් ගොඩක් ඉන්නවා බං ඉතින් මේක තමයි පල්ලෙහාට බයින්න තියෙන පඩි පෙළ. බෑලා ආපුවම මෙතෙන්ට නිකන් එන්න පුළුවන්. වතුර අත ළඟ තියෙනවා. අල්ලලා බැලුවා. කාන්තාරින්ද රස්නේද කියලා එච්චර රස්නේ නෑ. නාන්න කියලා හදන්නේ. පේනවද මාළුවෙක් යනවා. யாரை என்ன சொல்லுவேன் இங்க தான் யாரும் ஒன்றும் சொல்ல வேணாம் என்னடா பயமா இருக்கா உங்களுக்கு பயமா இருக்கா ஏண்டா இங்க வாடா டேய் அடே இங்க வா அடே இங்க வா டேய் ஏன் பயமா இருக்கா அடே முருகா நான் செத்துட்டேன்டா இங்க வாடா Welcome to the sea, my friends. Woohoo! Woo! කාන්තාරේ වතුර බැහැල්ටියක් සපයි බං වතුර තමයි අපේ තව එකෙක් ඉන්නවා දෙමළෙක් අනේ බයයි මට බෑ වතුරට බයින්න බෑ බය එකේ ඉන්නවා මොකට බය වෙන්නද බං filter හැලෙනවා මචංලා filter හැලෙනවා
අද මාළුවෙක් ගහනවා. Hot water arahang api na api ang lingwali. Kaibo. Okay. See you later. Enak. Mudet pinuah, pena malu yakin no. කොන්ක්‍රීට් එක දැම්මට කොන්ක්‍රීට් එකේ පස්සේ කොරල් පාර හැදිලා තියෙන්නේ. ඒක ඇස්සේ හැංගිලා ඉන්නවා මාළු. හොට් වෝටර් අරන් අපි නාපෙන් ලින්වලි. මොටුකා වරෙන් නාම පොඩ්ඩක්. මන්නානකම් වීඩියෝ හරි කරපම් පොඩ්ඩක් පීනන එකක් කියලා. ඌට බයි. ආයි. කිලෝමීටර් 10ක් විතර මූණ මැද්දෙන් ඉන්නේ. hot water arahang api napeun lingwali. Unta tank la tonne tanir tane konyo. Tank la konyo tanir kita ne. මේ සතනාමයාගේ වාහනේ සතනාමයා ගිහිල්ලා නේ අතනාමයා අයින් වෙලා ගිහිල්ලා දැන් වාහනේ එක අදුවනවා මේක වතුර පොට්ටක් තියෙනවා අරගෙන නාගමු ඒකෙත් එන්නේ මේ අර මේ වතුර බා බඩු නෑ බඩු ඉවරයි ඉතින් වතුර වලත් දැක්ක ගන්න බහින්න නැතුව ඉන්න බෑ. අමාරු ඇදිනවා. නේද? එහෙම වෙනවා. ඒක එහෙම වෙනවා මචං. ඒක එහෙම වෙනවා. මේකට තමයි බඩු බාන්න ආවේ. බෑ බා. තව එකෙක් ආවා ඌ ඊයේ බාලා මාරු වුණා. අපි දෙන්න ඉතුරුනා අපි දෙන්නත් තමයි බෑ. දවස් දෙකකට තුනකට විතර පස්සේ අපි දෙන්න බෑ. පට්ටයි නේ. පට්ට තමයි ඩු. hot water arang අපි නාපෙන් ලින්ක් වලින්. ඒ හරියට මචං මාල් ගන්න මාල් 10ක් විතර ඉන්නවා. මේ ඇවිල්ලා මේ නැගුලට
ගහන්න තියෙන එක. මේ නැවුවලට ගහලා තියෙන ගාඩ් රබර් ගාඩ් එක ගහලා තියෙනවා. මේක තමයි කඹේ දාලා බඳින්නේ. මේ ඉන්න බත් ටික. බත් හරි මොනවා හරි දාන්න දෙනවා කණ්ඩ. බත් නෑ මං තිබිච්ච බත් එක්ක කාලා තුට්ටක බල්ලෙක් හිටියා බල්ලට දැම්මා. අපිට මචං ඊයේ මේ බනිස්ට්‍රේ එකක් දුන්නා මේ බස් එකේ ඩ්‍රයිවරයා. මහලුන්ට දාන්න. ඒක කනවා ඒක කනවා. ඒක කන්න තාම උඩට ආවේ නැහැ. මේක චොට්ට කෑලි වලට කැඩලා කෑලි යට බහිනව නේද? බනිස් කෑලි. එතකොට තමයි කාලා බල්ල ඉන්නේ අම්මලා. මොනවාද මචං කන්න පුළුවන් දේ ඇති කියලා බල්ල එනවා උඩට. මාළු ටික අරහෙට ගියා මචං. ආපහු මෙහි ඉඳන් ගෙලවමු අරහෙට. මුනුත් මචං මේ ලොකු සෙයින් දාන්නේ මාළුත් කන්නේ නැහැ ගියාංග ඒක දැන් නම් පොඩ්ඩක් කනවා වාගේ ළඟට ඇවිල්ලා එක ට්‍රේ එකක් හිස් කරා. அது ஸ்வீட் சாப்பிட மாட்டியா? ஏன்? ஸ்வீட் வேண்டாமா? சுகர் அதிகமாக இருக்கா? ஏண்டா? நான் தென்னம் காணுவேன்.
බනිස් එක වට වෙලා දිනවා වැඩි. බනිස් එකට වට වෙලා දිනවා වැඩි. அங்கிட்டு பாரு. எடுத்துக்கிட்டு அப்புறமா எடுத்துக்கிட்டு போயான்னு கேளு. என்ன நீ வடுக்கு போட்டா ஒண்ணுமே திங்கல. அதான் அடிக்கிறேன். போட்டதுக்கு அப்புறம் இது பண்ணலாமா? මාළුන්ගෙත් මචන් ලොකු සීන් තියෙන්නේ ඈ. ඉස්සල්ලා දැම්ම මාළු කෑවේ නෑ. ඔන්න දැන් දෙනවා වැඩි. ஒடியும் கொப்பா. சத்தம் போடா, சத்தம் போடா, சத்தம் போடாது, சத்தம் போடாது, சத்தம் போடாது. அது அவரு. அந்த பெருசு டேல் இருக்குல்ல, මඩු 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 මාඩුව කියන්නේ மூட்ட. ஓஸ் கப்பி செட்டையல்லேனா அவன்கிட்ட மடுன்னு சொல்லுவான் நம்ம நாட்டில். திருக்க சொல்றியா? அந்த மீனை காணாது. මාළු මචං පොඩි පොඩියවුන් 5000ක් විතර ඉන්නවා. බනිස් එට්‍රිකට දෙනවා වැඩි දැන්. මේක තමයි මචං මේ ඉමර්ජන්සි රිග් එකක ඉමර්ජන්සි එකක් වුණාම යන්න දෙන ඉමර්ජන්සි බෝට්ටුව. මේකේ වෝටර් ස්ප්‍රේ සිස්ටම් එකක් තියෙනවා. වටේට වතුර හිනවා මචං ඔය උඩින්.